ඔබට සුබ දවසක්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බහුල ලෙස ඔබ සමග පවතිවා. අද දවසේ මම කැමතියි ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ වචනයෙන් කොටසක් මෙනෙහි කරන්නට. මම මේ සඳහා තේමාවක් තෝරගත්තා. මම තෝරගත්ත තේමාව තමයි පරාර්ථකාමීත්වය යහපත් සම්බන්ධතා ගොඩනගයි යන තේමාව. මේ සඳහා මම තෝරගත්ත බයිබල් වගන්තිය තමයි පිලිප්පි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. එහි මෙලෙස සඳහන් වෙනවා, මම කියවන්නේ නව අනුවාදයෙන්. සෑමදෙන තම තමාගේම යහපත පමණක් නොසොයා අනුන්ගේ යහපත ගැනද සලකන්න. අපි පැරණි අනුවාදයෙන්ත් කියවමු. පැරණි අනුවාදයේ මෙසේ සඳහන් වෙනවා, නුඹලා එක එක්කනා තම තමාගේ කාරණා පමණක් නොව අනුන්ගේ කාරණාත් බලාපල්ලා. පිලිප්පි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය අපි මෙනෙහි කරනකොට එම දේව වචනයෙන් අපිට sannivedanaya වෙන ප්‍රකාශ වෙන වැදගත් ශ්‍රේෂ්ඨ පණිවිඩය තමයි පරාර්ථකාමී වෙන්න කියන පණිවිඩය. පරාර්ථකාමීත්වය කියන්නේ කොහොමද? පරාර්ථකාමීත්වය යනු අපගේම අවශ්‍යතාවයන් ගැන පමණක් නොව අන් අයගේ අවශ්‍යතාවයන් ගැනද සැලකිලිමත් වීමේ උතුම් ගුණාංගයක්. ශුද්ධ බයිබලයේ කියවන විට පරාර්ථකාමීත්වයට හොඳම උදාහරණය සහ හොඳම ආදර්ශය වන්නේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි නැවතත් පිලිප්පි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ සිට 8 වෙනි වගන්තිය දක්වා අපි කියවන විට අපිට දැක ගන්නට පුළුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙසේද පරාර්ථකාමී වුණේ කියලා. අපි මේ බයිබල් පද කියවමු. පිලිප්පි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 8 වෙනි පදය දක්වා. ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපකාරය දරනසේක්. උන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවක්යි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුසේක. අපි මෙම බයිබල් වගන්ති කියවන විට සහ මේ බයිබල් වගන්ති මෙනෙහි කරන විට අපට පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් ජේසුස් වහන්සේ කෙසේද පරාර්ථකාමී වුණේ කියලා. උන්වහන්සේ දෙවියන් වහන්සේ. නමුත් උන්වහන්සේ මොකද කළේ? තමන්ගේ දේවත්වය අල්ලාගෙනම සිටිය යුතු වස්තුවක් යයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපය අරගෙන අප වගේ මිනිසෙක් බවට පත් වුණා කියලා මෙම දේව වචනේ පැහැදිලිව සඳහන් කරනවා. උන්වහන්සේ දාසයෙකුගේ ස්වරූපයගෙන ඔබ මා වැනි මිනිසෙක් බවට පත් වුණේ ඇයි? උන්වහන්සේ පැහැදිලිව කීවා මාක් 10:45 වෙනි වගන්තියේ මම මෙලොවට පැමිණියේ මනුෂ්‍යයන්ට සේවය කරන පිණිසයි කියලා. අපට පැහැදිලි වෙනවා උන්වහන්සේ ඔබ මා වැනි මිනිසෙක් බවට පත් වුණේ මනුෂ්‍යයන්ට සේවය කිරීම සඳහායි. උන්වහන්සේ තමන් වහන්සේගෙන පමණක් නොසිතා මනුෂ්‍යයන්ට සේවය කිරීම පිණිස දේවත්වය අත්හැර දමා මනුෂ්‍යෙක් බවට පත් වුණා. අපිට අවබෝධ කරගන්නට පුළුවන් උන්වහන්සේ පරාර්ථකාමී වූ ආකාරය. ඒ වගේම උන්වහන්සේ මෙලව
මනුෂ්‍යාකාරයෙන් ජීවත් වෙනකොට මහත් කරුණාවකින්, ප්‍රේමයකින් සහ දයානුකම්පාවකින් යුක්තව නොයෙක් අවශ්‍යතාවයන්ගෙන් සිටි සෑම තරාතිරමකම දහස් සංඛ්‍යාත මිනිසුන්ට උන්වහන්සේ නොමිලේ පිහිට වෙමින් උපකාර කළා. උන්වහන්සේට එසේ නොමිලේ මිනිසුන්ට පිහිට වෙමින් උපකාර කරමින් පරාර්ථකාමී ලෙස කැපවීමෙන් උන්වහන්සේට සේවය කරන්න පුළුවන් වුණේ උන්වහන්සේ මහත් කරුණාවකින්, ප්‍රේමයකින් සහ දයානුකම්පාවකින් පූර්ණව සිටිය නිසායි. ඉතින් ඔබටත් මටත් පරාර්ථකාමී තැනැත්තියන් වෙන්නට නම් අපටත් කරුණාව, ප්‍රේමය සහ දයානුකම්පාව අවශ්‍ය වෙනවා. එසේ නොමැති විට අපට අන් මනුෂ්‍යයන් ගැන සලකා ඔවුන්ගේ අවශ්‍යතාවයන් වලදී අපිට පිහිට වෙන්නට, අපට උපකාර කරන්නට අප තුළ පෙළඹීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබේ මගේ හදවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන්, ප්‍රේමයෙන් සහ දයානුකම්පාවෙන් පිරී තිබෙනවා නම් අපට පුළුවන් වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේම පරාර්ථකාමීත්වයෙන් යුක්තව මිනිසුන්ට සේවය කරමින් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වලදී ඒ අවශ්‍යතාවයන් ගැන සලකා ඔවුන්ට උපකාර කරන්නට. ක්‍රිස්තුස් වහන්සේ මෙලොව සිටියේදී අපි බලමු උන්වහන්සේ පරාර්ථකාමී ලෙස මිනිසුන්ට සේවය කරන විට උන්වහන්සේ මනුෂ්‍යයන් වෙනුවෙන් මොනවද කරේ? උන්වහන්සේගෙන් සුවය බලාපොරොත්තුවෙන් පැමිණි සෑම රෝගියෙක්ම උන්වහන්සේ නොමිලේ සුව කළා. ඒ වගේම උසගින්නේ සිටි අයට නොමිලේ උන්වහන්සේ ආහාර ලබා දුන්නා. ඒ වගේම යක්ෂයා විසින් පීඩා කරනු ලැබුවන් යක්ෂයාගේ ග්‍රහණයෙන් උන්වහන්සේ මුදාගත්තා. පාපේ බලයට සහ පාපේ වහල්කමට ගොදුරු වී සිටි අයව ඉන් මුදාගෙන ඔවුන්ගේ සෑම පාපයකට කමා කරමින් ඔවුන්ට නව ජීවනයෙන් පිරුණු නව ජීවිතයක් උරුම කරලා දුන්නා. තැළුණු බිඳුණු හදවත් ඇති, සැනසීමක් නැතුව සිටි, බලාපොරොත්තුවක් නොමැතිව ජීවිතේ එපා වී සිටි, සමාජයේ විසින් කොන් කරනු ලැබ පසෙකට දමා අසරණ වී සිටි මිනිසුන්ට උන්වහන්සේ ප්‍රේමයෙන් යුක්තව පිහිට වෙමින් ඔවුන් පිළිගත්තා. දෙවියන් වහන්සේගේ පරම සත්‍ය ධර්මය දේශනා කරමින් සහ උගන්වමින්, දේව රාජ්‍ය ප්‍රකාශ කරමින් උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තව ගම් දනම්වල සැරිසැරුවා. අවසානයේ උන්වහන්සේ කැමැත්තෙන්ම තම නිර්බල, නික්ලේශී, පාප රහිත ජීවිතය මිනිසුන්ව පාපේ ග්‍රහණයෙන්, පාපේ වහල්භාවයෙන් සහ පාපේ විපාකය වන නිරයෙන් මුදා ගන්නා පිණිස කල්වාරි කුරුසයක පූජා කළා. එසේම උන්වහන්සේ අපට සදාකාල ජීවනය උරුම කර දෙන පිණිස තුන්වනදා මරණය පරදවා, සියලු මනුෂ්‍ය බලවේග පරදවා, සියලු යක්ෂ බලවේග පරදවා මලවුන්ගෙන් උත්ථාන වුණා. උන්වහන්සේ දැන් ජීවමානව වැඩ වාසය කරන අතර උන්වහන්සේගේ පිහිට උපකාරයේ සොයන සෑම මිනිසෙකුටම උන්වහන්සේ නොමිලේම පිහිට වෙනවා. උන්වහන්සේව පිළිගන්න, අදහගන්න සෑම අයෙකුටම ඔවුන්ගේ පව් කමා කරමින්, පාපයේ බලෙන්, පාපේ වහල්භාවයෙන් මුදා ගනිමින් ඔවුන්ට සදාකාල ජීවනයේ දානය කරමින් නව ජීවිතයක් දෙමින් ආශිර්වාද කරනවා. මේ නිසා දැන් ක්‍රිස්තුස් වහන්සේව අදහන අයට
නිරයට යාමෙන් ගැලවීමේ හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සදාතනික ජීවනයේ පිරුණු වාසනාවන්ත ජීවිතයක් උරුම වෙනවා. මේ හැම දෙයක්ම උන්වහන්සේට කරන්නට හැකි වුණේ උන්වහන්සේ තමන්ගෙන පමණක් නොසිතා අපගෙන පරාර්ථකාමී ලෙස සලකා කටයුතු කරපු නිසායි. උන්වහන්සේ පරාර්ථකාමී ලෙස පරිත්‍යාගශීලී වූ නිසා වර්තමානයේ උන්වහන්සේට ලොව පුරා කෝටි සංඛ්‍යාවක ජනතාවක් සමග ප්‍රේමණීය සම්බන්ධතාවක් ඇති කර ගැනීමට හැකි වී තිබෙනවා. වර්තමානයේ ලෝකයේ වැඩිම මිතුරන් සහ සහෝදර සහෝදරියන් සංඛ්‍යාවක් සිටින්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටයි. අපත් පරාර්ථකාමී වුණොත් ඒ පරාර්ථකාමීත්වයේ නැමැති උතුම් ගුණාංගයෙන් අපත් සැරසුණොත් අපටත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ මිනිසුන්ට සේවය කරමින් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වලදී පිහිට වෙමින් උපකාර කරමින් මිනිසුන් සමග ඊතා ප්‍රේමණීය කල්පවතින අනර්ග සම්බන්ධතාවයන් ඇති කරගත හැකි. ඒක කොතරම් අනර්ග දෙයක්ද? ඔබ කැමතිනම් මිනිසුන්ව මිත්‍ර කරගන්නට, මිනිසුන් සමග සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නට ඒකට තිබෙන හොඳම පිළිවෙල තමයි පරාර්ථකාමී වෙමින් එකිනෙකාගෙන සලකා කටයුතු කිරීම. එවිට ඔබට පුළුවන් වෙනවා මිනිසුන් සමග ප්‍රේමණීය කල් පවතින මිතුදම් ගොඩනගාගෙන ඊතා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නට. අපට පරාර්ථකාමී වීම සඳහා හැකියාව අප තුළින්ම නොපැමිණෙන බව අපි තේරුම් ගත යුතුයි. මන්ද අපි ස්වභාවයෙන්ම අපි පරාර්ථකාමී මිනිසුන් නොවේ. නමුත් අපිට දෙවියන් වහන්සේගේ කරුණාවෙන්, අනුග්‍රහයෙන්, උපකාරයෙන් අපට පුළුවන් පරාර්ථකාමී මනුෂ්‍යයන් බවට පත් වෙන්නට. අපිට දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේට පුළුවන් කියලා අපගේ දුර්වලකම් වලදී අපට උපකාර කරන්නට. බොහෝ වෙලාවට අපට මිනිස්සුන් වෙනුවෙන් පරාර්ථකාමීව කටයුතු කරන්නට බැරි අපේ හදවත් කරුණාවෙන්, ප්‍රේමයෙන් සහ දයානුකම්පාවෙන් පිරී නොමැති නිසයි. නමුත් අපිට දෙවියන් වහන්සේගේ වචනය කියනවා රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ශුද්ධාත්මයන් වහන්සේට පුළුවන් අපගේ හදවත් වලට දෙවියන් වහන්සේගේ ප්‍රේමය වගුරුවන්න කියලා. ඒ නිසා අපිට පරාර්ථකාමී ප්‍රේමණීය දයානුකම්පාවෙන් පිරුණු මිනිසුන් බවට පරිවර්තනය වෙන්නට, වෙනස් වෙන්නට දෙවියන් වහන්සේට, ශුද්ධාත්මයන් වහන්සේට අපිට අවශ්‍ය කරන උපකාරය, කරුණාව ලබා දෙන්නට පුළුවන්. ඒ නිසා අපි සූදානම්නම් පරාර්ථකාමීත්වයෙන් යුතු උතුම් මනුෂ්‍යයන් බවට පත් වෙන්නට. අපි දෙවියන් වහන්සේගේ උපකාරය ඉල්ලනවා නම්, අනේ ස්වාමිනී, මට පරාර්ථකාමී මනුෂ්‍යෙක් වෙන්නට අවශ්‍යයි. පරාර්ථකාමී තැනැත්තියක් වෙන්නට අවශ්‍යයි. මට මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ගැන සලකලා බලලා ඔවුන්ට පිහිට වෙන්න, උපකාර කරන්න, සරණ වෙන්න මට අවශ්‍යයි. ඒ ස්වාමිනී, මට එසේ වෙන්නට ඔබ වහන්සේගේ කරුණාව ඕන කරනවා. මන්ද ස්වාමිනී, මගේ හැකියාවෙන්, මගේ ශක්තියෙන් මට එසේ වෙන්නට බෑ.
ඒ නිසා ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින් මගේ හදවතට දේව ප්‍රේමය වගුරුවමින් දයානුකම්පාවෙන් පිරුණු තැනැත්තෙක් තැනැත්තියක් වන්නට මට උපකාර කරන්න කියා ඔබට දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නට පුළුවන්. එවිට උන්වහන්සේ ඔබට පරාර්ථකාමී තැනැත්තන් තැනැත්තියන් වෙන්නට උපකාර කරන්නට සූදානම්ව සිටිනවා. ඔබ පරාර්ථකාමී ගුණාංගයෙන් පූර්ණ වුණු කෙනෙක් බවට පත් වෙනකොට දේවචනය කියනවා ඔබට ඔබගේ සතුරන් පවා මිතුරන් බවට පත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා. හිතෝපදේශ 20 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ සහ 22 වෙනි පදේ කියනවා ඔබේ සතුරන්ගේ අවශ්‍යතාවයන් වලදී ඔවුන්ට පිහිට වෙන්න උපකාර කරන්න. එවිට ඔවුන් තවදුරටත් ඔබගේ සතුරන් බවට පත් වෙන්න යන්නේ නැහැ කියලා. ඒ වගේම ජේසුස් වහන්සේ කිව්වා ඔබේ සතුරන් වෙනුවෙන් යාඥා කරන්න. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන අය වෙනුවෙන් යාඥා කරන්න කියලා උන්වහන්සේ කිව්වා. ඉතින් අපිට අන් අයට උපකාර කරන්න, අන් අය වෙනුවෙන් යාඥා කරන්න, අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න අපිට පුළුවන් වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන් අපේ පරාර්ථකාමී වූ විටයි. එවිට ඊර්ෂ්‍යාව අපෙන් පහ වෙලා යන අතර, අපෙන් ඉවත් වෙලා යන අතර දෙවියන් වහන්සේගේ කරුණාවෙන්, ප්‍රේමයෙන්, දයානුකම්පාවෙන් අපේ හදවත් පූර්ණ වූ විට අන් අයට උපකාර කිරීමේ මහත් පෙළඹීමක්, ආසාවක්, පිපාසයක් අප තුළ ඇති වෙනවා. එතකොට අපේ මුදලින් වේවා, යාඥාවෙන් වේවා, සෑම ආකාරයකින්ම අපිට හැකි අපි මිනිසුන්ට උපකාර කරන්නට ඔවුන්ගේ අවශ්‍යතාවයන් වලදී අපි ඉදිරිපත් වෙනවා. අපි අපේ කිතුණු සහෝදර සහෝදරයන්ට පමණක් නොවේ. එවිට කිතුණු නොවන සහෝදර සහෝදරයන්ටත් උපකාර කිරීමට අපි පෙළඹෙනවා. මෙසේ උපකාර කිරීමෙන් එකිනෙකා අතර ප්‍රේමණීය මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනැගෙනවා. එතකොට අපිට බොහෝ මිතුරන් සිටින්නට යනවා. අපි පරාර්ථකාමී වන විට අපිට සතුරු වෙන මිනිස්සු සිටින්න යන්නේ නැහැ. සෑම කෙනෙක්ම අපේ මිතුරන් බවට පත් වෙනවා. ජේසුස් වහන්සේට සතුරු වූ අයට පවා උන්වහන්සේ පරාර්ථකාමී වෙමින් ඔවුන්ට ප්‍රේම කරමින් ඔවුන්ට සේවය කළා. ඒ නිසා අපි අද දවසේ පරාර්ථකාමී මනුෂ්‍යයන් බවට පත් වෙන්නට අධිෂ්ඨාන කරගමු. අපි පරාර්ථකාමී මනුෂ්‍යයන් බවට පත්වීමට පහසු නැති වුණත් දෙවියන් වහන්සේගේ උපකාරයෙන් එය අපට අපහසු නැහැ. එසේ වන විට අපට සමාජයට අන් මනුෂ්‍යයන්ට විශාල මෙහෙවරක් කළ හැකි අතරම අපට ප්‍රේමණීය සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් සහයෝගයෙන් යුතුව සමාජය තුළ ජීවත් වීමේ හැකියාව අපට උදා වෙන්නට යනවා. ඒ වගේම අපි පරාර්ථකාමී මිනිසුන් බවට පත් වෙන විට අපිට ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ඒ උතුම් පණිවිඩය අන් අය සමග බෙදා ගැනීමටත් හොඳ අවස්ථාවක් උදා වෙනවා. මන්ද අපි කිතුණු නොවන අය සමග ඔවුන්ගේ අවශ්‍යතාවයන් වලදී අපි පිහිට වෙන විට, උපකාර කරන විට ඔවුන් සමග අපිට සම්බන්ධතාවයක් ගොඩනැගෙන නිසා ඒ සම්බන්ධතාවයන් ගොඩනැගෙන විට අපිට ඔවුන් සමග
ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය ප්‍රේමයෙන් යුක්තව බෙදා ගැනීමේ හොඳ අවස්ථාවක් උදා වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි බලමු පරාර්ථකාමී මිනිසුන්ගේ ලක්ෂණ කීපයක්. පරාර්ථකාමී මිනිසුන් සංවේදී වන අතර ඔවුන් නිහතමානී යටහත් පහත් අයයි. පරාර්ථකාමී මිනිසුන් කිසි විටකත් අන් අය එලා නොදකින අතර ඔවුන්ව පහත් නොකරයි. පරාර්ථකාමී මිනිසුන් අන් අයට ඊර්ෂ්‍යා නොකරයි. අන් අයගේ දියුණුව සහ යහපත වෙනුවෙන් යාඥා කරමින් උපකාර කරයි. පරාර්ථකාමී මිනිසුන් තමන් සතු මුදල්, ආහාර, ඇඳුම් පැළඳුම් ආදිය අන් අය සමග බෙදා ගනී. පරාර්ථකාමී මිනිසුන් යහපත කිරීමෙන් කිසි දිනක වෙහෙසට පත් නොවේ. පරාර්ථකාමී මිනිසුන් අන් අය සමග සුහදශීලී, මිත්‍රශීලී කල් පවතින සම්බන්ධතාවයන් ගොඩනගා ගනී. පරාර්ථකාමී මිනිසුන් කිසි විටකත් තම අසල්වාසීන් සමග හෝ මිනිසුන් සමග කලකෝලාහල, රණ්ඩු දබර, වාද විවාද ඇති කර නොගනී. පරාර්ථකාමී මිනිසුන් අන් අයට රිදවා තුවාල කිරීමෙන් වළකී. ඉතින් මේ නිසා අපි පරාර්ථකාමී උතුම් ගුණාංග වලින් පිරුණු මනුෂ්‍යයන් බව වීම සඳහා අදිෂ්ඨාන කරගමු. මේ සඳහා අපි දෙවියන් වහන්සේගේ උපකාරය, අනුග්‍රහය ඉල්ලා සිටිමු. උන්වහන්සේ විට අපට පරාර්ථකාමී මිනිසුන් වීම සඳහා අවශ්‍ය කරුණාව, අනුග්‍රහය ලබා දෙන්නට සූදානම්ව සිටිනවා. අන් අයගේ අවශ්‍යතාවයන් දැකලා අහක නොබලා ඔවුන්ට උපකාර කිරීමට එවිට අපට හැකියාව ලැබෙන්නට යනවා. ඔබට ජේසු වේදයි.